දවස පුරා වෙහෙසටපත් වූ අපගේ කයට හා මනසට සුවබර විවේකයක් සපයා දෙන්නේ නිින්ද. ශරීරයේ වර්ණය, බලය, ආයුෂ නිසලෙස පවත්වා ගැනීමට ආහාර වගේම නිින්ද ඉතාම වැදගත්. අපට නිදිමත දැනෙන්නේ මනස වෙහෙසටපත් වීමේ සංඥාවක් හැටියට. සුවබර නිින්දක් තුළින් ශරීරයේ වෙහෙස මගහරවා ගැනීමට වගේම පටක නැවත ප්‍රතිසංස්කරණය කිරීම, මතකයන් ගබඩා කිරීම, ඊළඟ දිනේ ක්‍රියාකාරීත්වයට ශරීරය සකස් කිරීම, කායික මානසික සංසුන්තාවය, ශරීරයේ වර්ණය, බලය, ආයුෂ වර්ධනය කිරීම සිදු කරනවා. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුකූලව නම් මදුරත් සමග මොළයේ කේතුක ග්‍රන්ථියට හෝමෝන ශ්‍රාවය වීම සමග තමයි නිින්ද ඇති වෙන්නේ. ඒත් එක්කම ඇඩ්‍රිනලින්, කොටිසෝල් සාන්ද්‍රණය අඩුවීමත් එක්කම ශරීරය මානසික සන්තුලනයට පත් වෙනවා. ඒ වගේම වර්ධක හෝමෝනයේ ශ්‍රාවය වෙලා ශරීරයේ පටක අලුත් වැඩියා වෙනවා. නමුත් බොහෝ පුද්ගලයන්ට සුවදායී නිින්දක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතු තමයි අධික තරබාරුව, මානසික පීඩනය, විෂාදය, කලකිරීම, සිත් ඇවුල්, වයසට යෑමේ වේදනාව, අධික රස්නය වගේම රැකියාවේ තියෙන ස්වභාවය. ඔබට සුවබර නිින්දක් ලබා ගැනීමට නිවැරදි වේලාවට ශරීරය නිින්දට හුරු කර ගැනීම අතිශය වැදගත්. ආයුර්වේද මතානුකූලව නම් රාත්‍රී 10ට පෙර නිින්දට යොමු වීමෙන් බොහෝ රෝගාබාධ වලින් වැළකීලා ඉන්න පුළුවන්. නිින්ද නොදැනෙන්නේ නම් ඔබගේ ඇස්, කන්, නාසය, ශරීරය, දිව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා. ඒ මගින් නිවැරදි සංනිවේදනයන් ජාලයක් මොළය කරා යොමු වෙනවා. අපි දැන් කතා කරමු සුවබර නිින්දකට පියවර කිහිපයක්. පළමු පියවර. නිින්දට පෙර රාත්‍රී 9ට 10ට රූපවාහිනිය, ජංගම දුරකථන තමා විසින් ඉවත් කිරීම සහ ඒ වෙනුවට සඳතරු ආදී ස්වභාවික දර්ශන වෙත ඇස යොමු කිරීම වැදගත්. දෙවැනි පියවර තමයි වචන රහිත සංගීතය ශ්‍රවණය කිරීම. සංගීතය කියන්නේ නිින්දට හොඳ ඔසුවක්. තුන්වෙනි පියවර සැවැන්දරා, කුරුඳු, රෝස වැනි මෘදු ඖෂධ ද්‍රව්‍යයන්ගෙන් කාමරය සුවඳවත් කිරීම. හතරවන පියවර ඉඟුරු දැමූ උණු කළ කිරි වීදුරුවක් හෝ උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීම. පස්වෙනි පියවර තමයි උණුසුම් ස්වභාවයකට පසුව තලතෙල් හෝ පොල් තෙල් වලට කුරුඳු කුඩු ස්වල්පයක් දමා මදක් රත් කර යටිපතුල් සම්බාහනය කිරීම. නිින්ද නොයන රෝගී තත්වයකදී නම් සාදික්කා කුඩු කිරි සමග මිශ්‍ර කර පැලස්තරයක් විදිහට නළලට දැමීම හෝ ගොටුකොළ ඉස්ම පොල් තෙල් ස්වල්පයක් ඔළුවට දමා හොඳින් සම්බාහනය කිරීමත් වැදගත් වෙනවා. ඒ වගේම ආයුර්වේදයේ සඳහන් වෙන ආකාරයට නිින්ද නොයන රෝගී තත්වයන් වලදී ලුණුවිල ග්‍රෑම් 30ක් හෝ ගොටුකොළ ග්‍රෑම් 30ක් එකට දමා තැඹූ වතුර වීදුරුවක් පානය කිරීමත් වැදගත්. දිගු කාලයක් නිින්ද නොයන රෝග තත්වයක් ඇතනම් වෛද්‍යවරයෙකු කරා යොමු වීම තමයි අතිශයම වැදගත් වෙන්නේ. ඒ වගේම නිින්දට පෙර සුදුසු වේලාවක් සරල ව්‍යායාම හෝ ශ්වසන අභ්‍යාසයක නියැලීමත් අතිශය වැදගත් බව අමතක කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි ගොඩක් අය මුහුණ දෙන තවත් තත්වයක් තමයි වාහනවල ගමන් කරද්දී නිින්ද යාම. මෙය පොදු ප්‍රවාහන සේවයේ දැකිය හැකි ඉතාමත් සුලභ තත්වයක්. විශේෂයෙන් දුර බැහැර ගමන් සහ රැකියා සඳහා එන බොහෝමයක් දෙනා දුම්රිය හෝ බස් රථයක අසුන්ගත් සැනින් තද නිින්දකට වැටෙනවා. අධික මහන්සිය, රැකියාවේ ස්වභාවය, රාත්‍රී කාලයේ සුවදායක නිින්දක් නොලැබීම වගේ දේවල් මෙන්න මේ තත්ත්වයට හේතු වෙනවා. ඒ නැතත් ඒ වගේ විශේෂ හේතුවක් නොමැතිව වුණත් කම්මැලිකම නිසා නිින්ද යන අවස්ථා ඕනෑ තරම්. වාහනයක් තුල ගමන් කරද්දී ඇතුල් කන ආශ්‍රිතව ඇතිවන යම් පීඩනයක් නිසා ඔක්කාරය වැනි හැඟීමක් එක්ක නිදිමත ඇතිවීම අවස්ථා තියෙනවා. මේ විදිහට නිදා ගැනීම ගැටලුවක් නොවුනත් අධික නිින්දත් සමග අපගේ සිරුර වැරදි ඉරියව්වල පිහිටීමෙන් පසු කාලීනව ඔබට කායික ගැටලු ඇතිවීමේ අවදානම වැඩි. විශේෂයෙන්ම බෙල්ල ආශ්‍රිත ප්‍රදේශයන් වල. ඒ නිසා හැකිතාක් නිවැරදි ඉරියව්ව පවත්වා ගැනීමට උත්සාහ කිරීම අතිශය වැදගත්. ඔබත් වාහනයක ගමන් කරද්දී නිතර නිින්ද යන කෙනෙක් නම් සුව පහසු නිින්දක් වෙනුවෙන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි නෙක් පිලෝ. ඔබ දන්නවා ඇති වාහනික යනකොට අපට පුළුවන් මෙන්න මේ විදිහට නෙක් පිලෝ එකක් පාවිච්චි කරන්න. ඒ මගින් නිින්දට පසුව ඇතිවන බෙල්ලේ වේදනාවක් ඇති වෙන්නේ නැහැ. වැරදි ඉරියව් නිසා බෙල්ල ආශ්‍රිතව යම් යම් ගැටලු ඇතිවීම අවම වන අතරම ඔබට සුව පහසුවක් දැනෙන අතරින් අන් අයට වන අපහසුතාවද අවම වෙනවා. ඒ වගේම තමයි ඔබ වාහනයක යද්දී නිතර නිින්ද යන කෙනෙක් නම් විශේෂයෙන්ම පොදු ප්‍රවාහනයේදී කවුළු ආසල ආසනයක් තෝරා ගැනීම වැදගත්. විශේෂම කාරණය ඔබ වාඩි වී සිටින ආකාරය. එකම ඉරියව්වක සිටීමෙන් ඇතිවන ශරීර අපහසුතා මගහරවා ගන්න නම් ඔබ වාඩි වී සිටින ආකාරය වරින් වර වෙනස් කිරීම අතිශය වැදගත්. විශේෂයෙන්ම ඔබේ කකුල් පහසු ආකාරයකට තබා ගත යුතු වෙනවා. විශේෂයෙන්ම ඔබ දුර ගමන් යද්දී නිින්ද යන කෙනෙක් නම් අයි මාස්ක් එකක් පැළඳීම වැදගත්. එවිට ආලෝකයෙන් සහ අවට පරිසරයේ කරදරකාරී ආලෝකයෙන් නිින්දට බාධාවක් ඇති වෙන්නේ නැහැ.